Hi guys. ගොඩ කාලෙකින් ඇත්තටම අපි හම්බෙන්නේ. මේ දවස් ටිකේ ඇත්තටම මට වැඩ ගොඩක් තිබ්බා. ඒ කියන්නේ අපේ කැම්පස් එකේ එක්සෑම්ස් තිබ්බා. තාම මගේ පර්සනල් වැඩ වගේක් තිබ්බා. සෝ ඒක නිසා මට ඔයාලත් එක්ක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අද දැන් මම ලැහැත් වෙන්නේ ඇත්තටම මේ ගෙදර යන්න. දැන් මම සති දෙකක් විතර හිටියා මාළඹේ. දැන් මම ලැහැත් වෙන්නේ ගෙදර යන්න. මම ගෙදර තියෙන නුවර. ගෙදර යන්න කලින් මම කොළඹ යන්න ඕනේ කොටුවට ගිහිල්ලා මගේ වැඩ වගේක් තියෙනවා ඒ ටිකත් කරගෙන එහෙම කොටුවේ නුවර බස් එකක් අරගෙන ගෙදර යන්න තමයි මම හිතන් ඉන්නේ යා බලමු මොකද වෙන්නේ කියලා මම හිතනවා මේ වීඩියෝ එක කන්ටිනියු කරන්න දිගටම මේ වීඩියෝ එක කන්ටිනියු කරත් මම මේ වීඩියෝ එක YouTube දානවා එහෙම දැම්මොත් ඔයාලට බලන්න පුළුවන් ඒ කියන්නේ ඔයාලා මේ වීඩියෝ එක බලනවා කියන්නේ මේ දැන් මම මේ වීඩියෝ එක YouTube දාලා අපි බලමු මොකද වෙන්නේ කියලා okay stay with me hi guys මම දැන් බෝඩිමින් එළියට ආවා මගේ බෝඩිම් ප්ලේස් එකකින් දැන් මම ඇවිදගෙන යනවා මේ බෝඩිම පහු කරගෙන ගිහිල්ලා බස් එක නැගලා මම කොටුවට යන්න මම බස් දෙකක් යන්න ඕනේ අතරම මාළඹේට ගිහිල්ලා මාළඹෙන් නගිනවා කොටුව බස් එක යා හලට මගේ ඇඳුමේ වෙනසක් පේන්නේ නැති මොකද මේ දැන් වෙලාව හරියටම දවල් 11:45යි ඒක නිසා මේ මම ඇඳන් හිටියේ කළු පාට එකක් ඒ වගේම මම කොණ්ඩෙත් කඩාගෙන හිටියේ මේ එහෙම යන්න බෑ ඇත්තටම හරිම අමාරුයි දාඩියේ අවුව සැර වැඩි නිසා ඒ නිසා මම තීරණය කරා මම කොණ්ඩේ බූල්ලයක් දාගෙන ඇඳුමත් චේන්ජ් කරගන්න ඒ වගේම මම ඉස්සරහට යනවා මට පොඩ අවුව සැර නිසා මම මගේ උපකරණේ භාවිත කරනවා එහෙනම් අපි ගයිස් අතරම යන ගමන් ඉන්නේ ඒ වුණාට මම ඊයේ රෑ නිදාගෙන මම ඉන්නෙන් කාට හරි ප්‍රහාරයක් එල්ල කළා ඒක නිසා මගේ කකුල ගොඩක් මේ කකුල බිත්තිය වැදිලා කකුල තුවාල වෙලා තියෙන්නේ ඇත්තටම තුවාල වෙලා කියන තුවාල වෙලා නෙමෙයි කකුල පොඩ්ඩක් මොන හරි වෙලා දැන් ඒක හරිම ඇවිදින්න අමාරුයි මම නොන්ඩි කකුල නිකන් කකුල ස්වරූපේ දැන් මේ පාර දිගේ ඇවිදලා යන ගමන් ඉන්නේ 177 බස් එකක් ගන්න. ඉතින් යාළුවනේ මම 177 බස් එකක් අරගෙන ඔය යන ගමන් තමයි ඉන්නේ. ඔය මම 177 බස් එකක් අරගෙන මාළඹෙන් බහැලා ඊට පස්සේ මම 170 බස් එක නැංගා. 170 බස් එක නැගලා මම ගිහිල්ලා කොළඹින් බැස්සා. මම කොළඹටම ගියේ නෑ මම ලෝටස් ටවර් එක ගාවට තමයි ගියේ. ඉතින් මම එහෙම බහැලා යන ගමන් ඉන්න ගමන් මම සින්දුවක් අහගෙන ජීවිතේ විදින ගමන් ගියා. ඒත් එක්ක මම 177 බස් එකේ ගිහිල්ලා බහැපු ගමන්ම මාළඹේ බස් වලට 170 බස් එකක් තිබ්බා. ඉතින් මම ඒක නැංග නිසා මට එතනදී වීඩියෝ ෂොට් එකක් ගන්න බැරි වුණා. මොකද මම බස් එක දැක්ක ගමන්ම දුවගෙන ගිහලා නැංගා. නැත්තම් තව බස් එකක් එනකම් මට ගොඩක් වෙලා ඉන්න ඕන නිසා. ඔය ඉතින් මම සින්දුවක් අහන ගමන් මනෝපාරක් ඉන්න ගමන් මතක් කරගෙන සින්දුවත් එක්ක මම මගේ ජීවිතේට මතක ඔක්කොම මේවා කරගෙන ජීවිතේ විදින ගමන් යන ගමන් තමයි හිටියේ. ඉතින් එහෙම තමයි උනේ 2 hours later 3 hours later a few moments later ඉතින් ඊට පස්සේ මම බැස්සා කොටුවෙන් බැහැලා මගේ වැඩ ටික කරගත්තා මගේ පර්සනල් වැඩ ටිකක් තිබ්බේ මට එතනදී බැරි වුණා මගේ වීඩියෝ ටික රෙකෝඩ් කරගන්න ඇත්තටම මගේ ලැප් එකේ වැඩක් තමයි තිබ්බේ ඉතින් මම මේ ලැප් එකේ වැඩ ටිකත් කරගෙන ඔය කොටුවේ ස්ටේෂන් එක ගාවින් ඉස්සරහට ඇවිදන් ගියා නුවර බස් ස්ටෑන්ඩ් එකට කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට නුවර බස් එකක් ගන්න ඒ යන ගමන් වටපිටාව පොඩ්ඩක් වීඩියෝ කරන් ගියා මට ඒ ටික මේ වීඩියෝ එකේ හයි ගයිස් මම කොටේ බස් ස්ටෑන්ඩ් එකට ආවා දැන් මම යනවා නුවර බස් එකට ඉතින් මම නුවර බස් එකක් හොයාගෙන ගියා මම කොටේ බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බස් එකට නැගලා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් ඒකත් මම තනියම ගිහපු අවස්ථාවලින් ගිහිල්ලා බස් එකට නැග වෙලාවල් අඩුයි ඒක නිසා මම දන්නේ නැහැ බස් නතර කරන්නේ කොහෙද කියලා දන්නේ නැහැ කියන්නේ මට ඇත්තටම මතක නැහැ ඉතින් මම හොයාගෙන ගියා ඇත්තටම බස් නතර කරන්නේ කොහෙද කියලා ඒ යනකොට මට හම්බුණා එතනම බස් නතර කරන තැන මම හිතුවා ඒ වෙලාවේ තිබ්බ රෂ්නෙත් එක්ක ඔය වෙලාව හවස 3ට විතර ඇති ඉතින් මම AC බස් එක ඉන්න පොලිමේ හිටියා මම පැයක් වගේ පොලිමේ හිටියා අන්තිමට මම ෆයිනලි සීට් එකක් ගත්තා වලට පේන ඇති මගේ මූණේ තියෙන සතුට අර සැනසුම් සුසුම් හිලෙනවා මම සීට් එකක් හම්බුණාට පස්සේ මට මම පැය
පැයක් විතර ඉඳලා අන්තිමට බස් 3ක් විතර ගියාට පස්සේ තමයි මට සීට් එකක් හම්බුනේ. ඉතින් මම AC බස් එකට නැගලා පොඩ්ඩක් වටපිටාව වීඩියෝ කරලා එහෙමම නිදාගත්තා. නිදාගෙන ඉවර වෙලා මම නැගිට්ටේ කඩු ගන්නවා හරියදී. ඉතින් මම පිළිමතරයෙන් බහින්න ඕනේ. ඊට පස්සේ ඔන්න මම පිළිමතරය බැස්ස හවස 5:45 විතර වෙනකොට. ඊට පස්සේ මම එහෙමම අපේ අම්මට මම කෝල් කරලා කිව්වා එන්න කියලා. ඉතින් මම එහෙමම අම්මාත් එක්ක ගෙදර ආවා. ඔන්න මම එහෙනම් ආවා ගයිස්. ගෙදර දැන් ඉන්නේ. ගෙදරට වෙලා සපසේ සතුටේ ඉන්නෝ. දැන් තමයි ගෙදරට ආවේ. ඉතින් මම වීඩියෝ එක එඩිට් කරලා අර මම කලින් කිව්වා වගේ මම වීඩියෝ එක එඩිට් කරලා දැම්මොත් ඔයාලා මේක ඇලේ දකින්න. නැත්තම් ඔයාලා දකින්නේ නැහැ. අපි බලමු. ඔයාලා මේ වීඩියෝ එකේ මෙච්චර වෙලා බලුවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න. Okay. Stay with me. I will you can say too. Bye bye.